සුබ දවසක් UIDIA YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම දිනකටම අදත් අපි වීඩියෝ එකක් අරගෙන ආවා ඉලෙක්ට්‍රිකල් වලට ආස ඉලෙක්ට්‍රිකල් ඉගෙන ගන්න කැමති සහ ටෙක් කෝස් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඔයාලා වෙනුවෙන් එතකොට අපි අද කියලා දෙන්න යන්නේ ඇම්පියර් 5 සොකට් එකක් එක්ක බල්බ් එකක් වයර් කරන්න ඕන කොහොමද කියලා හරි විදියට. ඉතින් අපි කලින් වීඩියෝ දෙකක් කරලා තියෙනවා 1 ගෑන් ස්විච් එකක් සහ 2 ගෑන් ස්විච් එක වයරින් කරන්න ඕන විදිය ගැන. ඒකත් බලන්න පුළුවන් ඔයාලට මේකට කලින් ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම්. එතකොට අපි අද කියලා දෙනවා සොකට් එකකට වයර් කරලා ඒක හරහා කොහොමද බල්බ් එකකට වයර් කරන්න කියන විදිය. එතකොට මේ තියෙන්නේ සමරි ප්ලෑන් එක. සමරි ප්ලෑන් එක කියන්නේ අපි වයරින් එක කරන්න ගන්න ඕන විදිය. එතන මේ තියෙන්නේ ෆන්ක්ෂන් ප්ලෑන් එක. මේ තියෙන්නේ සමරි ප්ලෑන් එකේ සංකීර්ණ පරිසරහණක් තමයි මේ තියෙන්නේ. එතන මේකේ තියෙන්නේ වයරින් පාත් එක යන්න ඕන විදිය. මේකේ තියෙන්නේ අපි වයරින් කරගන්න ඕන විදිය. එතකොට මේ තියෙන්නේ ඇම්පියර් 6 MCB එක. මේ තියෙන්නේ අද අපි ඔයාලට කියලා දෙන ඇම්පියර් 5 සොකට් එක. මේ තියෙන කලින් සීරීස් එකේ අපි කියලා දීපු 1 ගෑන් ස්විච් එකක් සහ බල්බ් එකක් මේ තියෙන්නේ. එතකොට අපි ඇම්පියර් 6 MCB එකකට වයරින් කරනකොට එක ප්ලග් පොයින්ට් එකකට එකක් දාලා බල්බ් 5ක් විතර දාන්න පුළුවන් ඇම්පියර් 6 බ්‍රේකර් එකකට. නැත්තම් මෙන්න මේ වගේ ඇම්පියර් 5 සොකට් දෙකක් වයර් කරගන්න පුළුවන් බල්බ් නැතුව. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි සර්කිට් අඳින්නේ. අපි ඒ ගැනත් කියලා දෙනවා ඉගෙන ගන්න කැමති අය වෙනින් වීඩියෝ එකක් අපි කරනවා ඒ ගැන. එතකොට සමරි ප්ලෑන් එක ඇඳපු විදිහේ ෆන්ක්ෂන් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ලයින් එකයි එර්ත් එකයි නියුට්‍රල් එකයි. අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකෙන් එන එක. ඒක ඇවිල්ලා තියෙන මේ තියෙන්නේ ඇම්පියර් 6 MCB එක. ඒක තමයි අර සිංගල් ලයින් එකේ තියෙන එක. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අද කතා කරන ඇම්පියර් 5 සොකට් අවුට්ලට් එක. මේ තියෙන්නේ 1 ගෑන් ස්විච් එක බල්බ් එක. මේ දෙක තමයි මේ තියෙන්නේ. එතකොට අපි වයරින් කරනකොට අපිට සමහර තැන්වල වයරින් කරපු අයගේ වයරින් අහුවෙලා තියෙනවා ඇම්පියර් ගානට කියන්නේ සර්කිට් එකට ඕන විදියට මේ වයරින් කරලා තියෙන වයර් අඩුවෙන් යනවා කියලා ඉවරලා වයර් කරලා තියෙන තැන් තියෙනවා. එතකොට ඒක කරලා තියෙන්නේ කෙලින්ම ළඟ තැන් වලින් තමයි වයර් කරලා තියෙන්නේ. ඒ වුණාට ටෙක්නිකල් විදියට වයර් කරනකොට ටෙක්නීෂියන් කෙනෙක් සාමාන්‍යයෙන් ඒ වගේ වැඩ කරන්න පුරුදු වෙන්න එපා. අපි සාමාන්‍යයෙන් වයර් කරනවා නම් අපි කියන්නේ මෙන්න මේ MCB එකකින් එන ලයින් එක කෙලින්ම මෙන්න මේ සොකට් එකට එන්න දාන්න. මේ සොකට් එකෙන් පස්සේ තමයි යන්න පුළුවන් බල්බ් වලට ලයින් එක අදින්න ඕන. ඒ කියන්නේ MCB එකෙන් ලයින් එක කෙලින්ම මෙන්න මේ සොකට් එකට ආවා. සොකට් එකේ හරහා මෙන්න මේ වගේ ස්විච් එකට වයර් කරන්න. වයර් කරලා අවුට් එක දාන්න මෙන්න මේ බල්බ් එකට. ඒ වගේම තමයි නියුට්‍රල් ලයින් එකත්. නියුට්‍රල් ලයින් එක කෙලින්ම ආවා සොකට් එකට. මෙතන ඉඳන් කේබල් එකක් තමයි කෙලින්ම දාන්න ඕන මෙන්න මේ බල්බ් එකට. එතකොට අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපිට බලන්න පුළුවන් ලූස් කනෙක්ෂන් එකක් එහෙම මේ ආවොත් එහෙම බලන්න පුළුවන් ප්‍රධානම තැන තමයි මෙන්න මේ සොකට් අවුට්ලට් එක. මේ වගේ තැන් වලින් දැම්මොත් එහෙම ඒක අපිට ගොඩක් අවාසිදායක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ තැනකට පොඩි ලූස් කනෙක්ෂන් එකක් ආවොත් එහෙම සර්කිට් එක වැඩ කරන්නේ නැහැ, මේ සොකට් එක වැඩ කරන්නේ නැහැ. එතකොට ඒක නිසා කරන්න පුළුවන් දේ තමයි මෙන්න මෙතනින් ඩබල් කරලා බ්‍රිජ් එක දාලා බ්‍රිජ් එකෙන් දාන්න 1 ගෑන් ස්විච් එක. මෙතන තියෙන ඕන ප්‍රධානම දේ තමයි මෙතන සාමාන්‍යයෙන් මේ ස්විච් එකකට වගේ නෙමෙයි මෙතන ටිකක් ඇම්පියර් එක ලෝඩ් කරන්න පුළුවන් තැනක්. එතකොට මේ වගේ තැන් වලට මේ සර්කිට් වල නියුට්‍රල් එක ගෙනල්ලා වයර් අඩු කරන්න කියලා ඉතුරු වෙන වයර් එක ගෙනල්ලා මෙතෙන්ට දාන්න එපා. මොකද මේ වගේ තැන් වලින් ලූස් කනෙක්ෂන් එකක් ආවොත් මේ වගේ තැන් වල අපි මෙතන පාවිච්චි කරන හීටර් එකක් වෙන්න පුළුවන්, ෆ්‍රිජ් එකක් ගහලා තියෙන්න වෙන්න පුළුවන්, අයන් එකක් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ටිකක් ඇම්පියර් එක වැඩිපුර ගන්නකොට මේ ඒ ගන්න නිසා මෙන්න මෙතෙන්ට තමයි අනිවාර්යෙන් එන ප්‍රධාන ලයින් එක සහ නියුට්‍රල් එක දෙන්න ඕන. නැත්නම් ලූස් කනෙක්ෂන් ආවොත් එimhe ගොඩක් වෙන ලූස් කනෙක්ෂන් තමයි. එතකොට මේවා වැඩ කරන්නේ නැහැ. එතකොට
අපිට මෙන්න මේ වගේ සොකට් එකක් වයර් කරනකොට අත්‍යවශ්‍ය ප්‍රධානම දේ තමයි මෙන්න මේ එර්ත් එක කියන එක. මේ එර්ත් අපිට සමහර තැන් අහු වෙලා තියෙනවා මේ එර්ත් එක දාලා නැහැ. එතකොට එර්ත් එකක් නොදැම්මොත් වෙන හානිය වෙන්නේ අපි මොනවා හරි උපකරණයක් සම්බන්ධ කරා කියන්නකො මෙන්න මේ සොකට් අවුට්ලට් එකට. එතන මේ සොකට් අවුට්ලට් එකේ තියෙන්නේ මෙන්න මේ නිව්ට්‍රල් එකයි බේස් එකයි විතරයි. එර්ත් එකක් ඇවිල්ලා නැහැ. එතකොට වෙන්නේ මොකක් හරි උපකරණයක් සම්බන්ධ කරොත් මෙන්නේ අනිවාර්යෙන් අපිට කරන්ට් එක වදිනවා. ඒ කරන්ට් එක වදින්නේ නැති වෙන්න තමයි ඒ උපකරණෙත් එර්ත් කරලා තියෙනවා. ඒ එර්ත් කරපු ලයින් එක මෙන්න මේ එර්ත් එක හරහා යනවා. අපිට උපකරණයක් ඇල්ලුවොත් එහෙම අපිට කරන්ට් එක උපකරණයෙන් වදින්නේ නැහැ. කෙලින්ම ග්‍රවුන්ඩ් වෙලා යනවා. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ ප්ලග් පොයින්ට් එකක් සොකට් එකක් වයර් කරනකොට අනිවාර්යෙන්ම එර්ත් එක දාන්න කියලා. මොකද අපි විදුලියත් එක්ක වැඩ කරනකොට අපි නොපෙනෙන මාධ්‍යයත් එක්ක වැඩ කරන්නේ අනිවාර්යෙන් ඒක නිසා බොහොම අනුතුරු වෙන්න පුළුවන්. අපිට වයරින් එකට වැඩිපුර සල්ලි යනවා, කේබල් වැඩිපුර යනවා. එහෙම කියලා ළඟ තැන් වලින් වයර් රදලා පරිපත හදන්න යන්න එපා. මොකද ඒ වගේ දෝෂයක් ආවොත් එහෙම ආයිට ලොකු ගාණක් ඉදන් කළා තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. ඒක නිසා වයරින් කරනවා නම් ඒ වයරින් එක අනිවාර්යෙන් ටෙක්නිකල් විදියට ටෙක්නීෂියන් කෙනෙක්ගේ වගකීමක් තියෙන ටෙක්නිකල් විදියට වැඩ කරන එක තමයි. ඒක නිසා ඒ විදියට හරි විදියට වයරින් කරන්න කියලා තමයි අපි කියන්නේ. ඒක ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මෙන්න මේ සර්කිට් එක. ඒ සර්කිට් එක අපි දැන් පැහැදිලි කරා කොහොමද කරන්නේ කියලා ඉරලා. එතකොට ඒ සර්කිට් එකම අපි ෆන්ක්ෂන් එක ඔයාලට පෙන්නනවා කොහොමද අපි හදාගෙන තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ අපි හදපු සර්කිට් එක හදපු විදිය තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ MCB එක MCB එකෙන් කෙලින්ම වයර් කරලා තියෙනවා මෙන්න මේ සොකට් අවුට්ලට් එකට. සොකට් අවුට්ලට් එකෙන් නිව්ට්‍රල් එක ගිහිල්ලා තියෙනවා බල්බ් එකට. සොකට් අවුට්ලට් එකට පේස් එක ඇවිල්ලා තියෙනවා. පේස් එක කෙලින්ම ගිහිල්ලා තියෙනවා මෙන්න මේ 1 ගෑන් ස්විච් එකට. 1 ගෑන් ස්විච් එක හරහා තමයි මේ බල්බ් එකට විදුලිය සපයලා තියෙන්නේ. මේ ඇඳපු සර්කිට් එකම තමයි අපි මේ වයර් කරලා තියෙන්නේ. එතකොට අපි ඔයාලට විදුලිය සපයලා පෙන්වන්නම් කොහොමද වැඩ කරන්න කියලා. දැන් අපි විදුලිය සපයනවා. සපයලා බලා ගන්න පුළුවන් ඔයාලට. මම මේකට මල්ටිමීටර් එක උත්තමුල්ලා තියෙන වෝල්ටේජ් එක පෙන්වන්න ඕන නිසා අන්ත අපි විදුලිය සපයනවා. දැක්කද? වෝල්ටේජ් 230ක් ඇවිල්ලා තියෙනවා. ඔෆ් කරලා පෙන්නනවා. දැන් වෝල්ටේජ් නැහැ. දැන් ඊට පස්සේ මෙන්න බල්බ් එක පත් වෙනවා. දැන් බලා ගන්න පුළුවන් පරිපත් දෙකම එකවර වැඩ කරනවා. වෝල්ටේජ් 230 තියෙනවා. බල්බ් එකත් පත් වෙලා තියෙනවා. වයරින් කරනකොට අනිවාර්යෙන් අපිට විදුලිය ටෙස්ට් කරන්න මෙන්න මේ මල්ටිමීටර් එකක් තියාගන්න. මල්ටිමීටර් තමයි සාර්ථකම උපකරණයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉලෙක්ට්‍රිකල් වැඩ කරනකොට. නැත්නම් මෙන්න මේ ටෙස්ටර් එක. ටෙස්ටර් එකත් උපයෝගී කරගන්න පුළුවන්. මෙන්න මේ ටෙස්ටර් එකත් මේ මල්ටිමීටර් එකත් උපයෝගී කරගන්න පුළුවන්. අපිට මේක ටෙස්ට් කරගන්න. හොඳයි. අදත් එහෙනම් ඔයාලට මොන හරි දෙයක් අපේ වීඩියෝ එක හරහා ඉගෙන ගත්තා නම් අපේ ලයිව් අපිට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපි අලුත් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඉලෙක්ට්‍රිකල් ඉගෙන ගන්න ආසයට. ඒතර යාළුවට අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු.